මාව දන්සල් කන්න බයික් එක තියාගෙන යන්න පුළුවන් 90 ගණන් වල ඉපදුණු අයියා කෙනෙක් නැද්ද? ඇයි මේ අපි ඉන්නේ? ඉතින් ඇයි යන්නේ ඔයාගේ වයසේ 2000න් පස්සේ කොල්ලෙක් එක්ක යන්න බැරි? අනේ එයාලත් දෙක යනකොට මෙහෙම අල්ල ගන්න විදියක් නෑ. අල්ල ගන්නකොට අහුවෙන්නේ ඇඟ නෙමෙයි ටී-ෂර්ට් එක. ඒ මොකද? ටී-ෂර්ට් එකයි ඇඟයි අතර අඩියක විතර පරතරයක් තියෙනවා අයියේ. ලොකු ටී-ෂර්ට් නේ අඳින්නේ. ඉතින් අනික අයියේ එයාලා ෆුල් ෆේස් හෙල්මට් එක අතට ගත්තාම හරි ප්‍රචණ්ඩයි. ප්‍රචණ්ඩයි? අනිත් එක ඔය දන්සල් ළඟ නවත්තන කොඩිය වනනවනේ. එතකොට ඔය 2000න් පස්සේ බොයිස්ලා හිතන්නේ බයික් රේස් එකක් ස්ටාර්ට් කරන්න කොඩිය වෙනුවා කියලා. එතකොටම ඉස්සරහ රෝදේ උස්සගෙන සෑහෙන්න දුරක් යනවා අයියේ. ඒ කියන්නේ කන්න දල්සල් ළඟ නවත්තන්නේ නෑ හෙල්මට් එක ගලවලා බැස්ස ගමන් එයාලා විස් මුණක් දා ගන්නවා. එතකොට තමයි අයියේ ඇඟට රේ ටිකක් ගන්නේ. මෙතනින් හකු බහැපු ඇත්ත මුණ දැක්කම බය හිතෙනවා අයියේ. අනික අය දන්සල් ළඟ නෙමෙයි පාළු පිට්ටනි ළඟ නවත්තලා බ්ලූටූත් ස්පීකර් දාලා නටනවා. සිරාවට අනික අය 2000න් පස්සේ බොයිස්ලා කතා කරනවා කනටවත් ඇහෙන්නේ නැහැ. ඊට වඩා සද්දේ යාලගේ හරි අනික අය කොහේ හරි යනකොට කවුරු හරි කෙනෙක් ඇහුවොත් ඇයි කියලා මෙයාලත් ඇයි කියලා අහන්න කියලා හක්කපටස් වෙන්න මහනවා. නෑ ඔයා කියන්නේ 90s අයියලා එහෙම නෑ කියලාද? 90s අයියා කෙනෙක් එක බයික් එක පිටිපස්සේ යනකොට අයියේ අල්ලගන්න ලොකු බඩක් කරලා අනිත් එක අයියේ යාලා 60ට වඩා යන්නේ ස්ලෝ යන්නේ. ඇනගෙන හොඳ එක්ස්පීරියන්ස් තියෙනවනේ නේද? අනිත් එක අයියේ දන්සලක් දැක්කහම එතන නවත්තනවා. අපිට බහින්නවත් දෙන්නේ. එයා අර පොලිමේ පොර කාගෙන ගිහිල්ලා සීනි සම්බල් පාන් එකක් අතටම ගෙනහල්ලා දෙනවා. එතකන් ඔයා බයික් එකේ ඉඳගෙන ඉන්නවා. අපි කාලේ වුණාට පස්සේ මෙතන ලුණු කෑල්ලක් එහෙම තිබ්බහම ඔන්න දරුවෝ ඔයාගේ ලුණු කෑල්ලක් කියලා ඒක අයින් කළා දෙනවා. හරි ආඩම්බරයක් දැනුණා නංගි අහුන් කියද්දි. කවුරු හරි ඇයි කියලා ඇහුවහම එලමල්ලි එල කියලා ෂේප් එකේ එතනින් මාරු වෙලා යනවා. ඒගොල්ලෝ හැමතිස්සෙම බයික් එක පදින්නේ ඉස්සරහෙන් බල්ලෙක් මනීවි කියලා. ඒ හින්දා කිසි බයක් නෑ අයියේ හරිම කියාවි. ඔයා ඒකයි මේ දන්සල් කන්න යන්න 90s එකේ ලදරු වයස කෙනෙක් එක්ක යනවට වඩා හොඳයි අයියේ ලදරුවෙක් බලා ගන්න ඕනි වයස කෙනෙක් එක්ක යන එක. සීප් අයියේ